හරි අද අපි කතා කරමු මම අලුතෙන් ගත්ත TVS Sport 110 එක ගැන. අපි මුලින්ම හෙඩ් ලෑම්ප් එක ගැන කතා කරමු. මේක හැලජන් හෙඩ් ලෑම්ප් එකක්. මීටර් 15ක වගේ මිඩල් රේන්ජ් දුරක view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් මේකේ. මේක එන්ජින් එක ගැන කතා කරොත් සිංගල් සිලින්ඩර් 4 stroke එයා කූල් එන්ජින් එකක් තමයි එන්නේ. මේක නම් টොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 60කට වගේ ගිහිල්ලා තියෙනවා. කිසිම ভাইබ්‍රේෂන් එකක් නැතුව ඒ ස්පීඩ් එකට යන්න පුළුවන්. මේ කඳු වැද්දීමේ හැකියාව ගැන කතා කරොත් පැසෙන්ජර් කෙනෙක් දාලා වුණා හොඳට කඳු වැද්දීමේ හැකියාවක් තියෙනවා. මේක ෆ්‍රන්ට් සස්පෙන්ෂන් එක ටෙලස්කෝපික් කොයිල් ඩෑම්, රියර් සස්පෙන්ෂන් එක 5 ස්ටෙප් ඇඩ්ජස්ටබල් හයිඩ්‍රොලික් ෂොක් ඇබ්සෝබර් එකක් තමයි තියෙන්නේ. ලංකාවේ වලවල් තියෙන පාරවල් වල කිසිම අපහසුවකින් තොරව ඒකින්ද මේක සාමාන්‍යයෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ කික් ස්ටාර්ට් එකක් වගේම සෙල්ෆ් ස්ටාර්ට් එකකුත් දීලා තියෙනවා. මීටර් පැනල් එකේ අපිට ඇනලොග් මීටර්ස් දෙකක් තමයි හම්බෙන්නේ. පෙට්‍රල් මීටර් ගැන කතා කරොත් රිසීවර් ලෙවල් එකේ තියෙද්දි රුපියල් 1000ක විතර පෙට්‍රල් ගහුවොත් උඩ කට්ටට කලින් කට්ටට වෙනකම් පෙට්‍රල් පිරෙනවා. පෙට්‍රල් ටැංකිය ෆුල් ටැංක් කරාම උඩ කටු දෙක අතර තමයි ගොඩක් පෙට්‍රල් අඩු වෙද්දි චලනය වෙන්නේ. ඊට පස්සේ අන්තිම පෙට්‍රල් හරියදී තමයි උඩ කටුවට පල්ලෑ කටුවේ ඉඳන් අන්තිම දක්වා අඩු වෙන්නේ. හරි අපි දැන් මේකේ වැදගත්ම දේ වෙන මයිලේජ් එක ගැන කතා කරමු. ගොඩක් අය පික්මී වගේ ඩෙලිවරි සර්විස් වලට මේ බයික් එක ගන්න පෙළඹුණේ සාමාන්‍ය පෙට්‍රල් වැඩියෙන් කරනවා කියලා මේ බයික් එක මාකට් කරපු හින්දා. මේකේ ඇත්තටම EFI ටෙක්නොලොජි එකකින් හින්දා සාමාන්‍යයෙන් ගොඩක් පෙට්‍රල් කරනවා. මම මේ වෙද්දි කිලෝමීටර් 1521ක් වගේ ගිහිල්ලා තියෙනවා. මට ඒකට පෙට්‍රල් ගිහිල්ලා තියෙනවා ලීටර් 22ක් වගේ ආසන්න වශයෙන් ගත්තොත්. එතකොට මේ බයික් එක ලීටර් එකකට කිලෝමීටර් 69.3ක් වගේ ගිහිල්ලා තියෙනවා. මම සාමාන්‍යයෙන් කොළඹ නගරේ තමයි ගොඩක් ගමන් බිමන් යන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් ට්‍රැෆික් කලර් ලයිට් එහෙම මාරු විදිහට සෙට් වෙනවා. ඒවත් එක්ක ගද්දි මේ ගාන සාමාන්‍යයෙන් සාධාරණයි කියන්න පුළුවන්. අනික මාත් එක්ක ගොඩක් වෙලාවට පැසෙන්ජර් කෙනෙකුත් යනවා. ඩෙලිවරි සර්විස් එක පාර්ට් ටයිම් හරි ෆුල් ටයිම් හරි කරන් හිතාගෙන බයික් එකක් ගන්න බලනවා නම් මේක ඔයාට ගැලපෙනම බයික් එකක්. ඒ වගේම මේක කොළඹින් පිට වගේ දිව්වොත් සාමාන්‍යයෙන් 80ට වැඩියෙන් මයිලේජ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මයිලේජ් ටෙස්ට් එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ බයික් එකේ USB පෝට් එකෙන් හොඳ charging ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒකින්ද charge කරන ගමන් වුණත් ෆෝන් එක use කරන්න පුළුවන්. බයික් එක ස්ටාර්ට් කරා මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් තමයි එන්නේ. ඉස්සරහටයි පිටිපස්සටයි ඩ්‍රම් බ්‍රේක්ස් දෙකක් තමයි එන්නේ. ඒකින්ද පැයට කිලෝමීටර් 60 දක්වා වේගයන් වලදී හොඳ බ්‍රේක් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ හොඳ සීටින් කැපැසිටි එකකුත් තියෙනවා. සීට් වල කම්ෆර්ටබල් ගතිය ගත්තොත් ඇවරේජ් කම්ෆර්ටබල් එකක් තමයි තියෙන්නේ. බයික් එක ගත්තාම හොඳ ස්පෝර්ට් ලුක් එකකුත් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ වගේම හොඳ ෆුල් කන්සම්ප්ෂන් එකකුත් තියෙනවා. ඒකින්ද මම හිතනවා මගේ ෆීඩ්බැක් එක අනුව මේ බයික් එක මේ මුදලට සාධාරණයි කියලා. මේ වීඩියෝ එක ගැන කිව්වොත් බයික් එකේ රිව්ව් එකක් වගේ මගේ ෆීඩ්බැක් එක තමයි ඔයාලට දුන්නේ. ඔයාලගේ ෆීඩ්බැක් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් ෆීඩ්බැක් දීපොත් කමෙන්ට් එකකින් දාන්න.